ඔයාට කවදාද දැනලා තියෙනවද කිසිම නරක දෙයක් වෙලා නැති වුණත් හිත ඇතුලේ ලොකු බයක් නොසන්සුන්කමක් වගේ. කිසිම හේතුවක් නැතුව හිත නිකන් කලබල වෙනවා වගේ. අන්න ඒකට තමයි මනෝවිද්‍යාවේදී ඇන්සයිටි කියලා කියන්නේ. ඉතින් hello everyone, welcome back to Sayed. පහුගිය වීඩියෝ එකෙන් අපි කතා කළේ ස්ට්‍රෙස් ගැනනේ. සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් නැත්තම් ආතතියක් ඇති වෙන්න අපිට පැහැදිලි හේතුවක් තියෙනවා. හැබැයි ඇන්සයිටි එහෙමත් නැත්තම් කාංසාව කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් අමුතු හැඟීමක්. ඇත්තටම ඇන්සයිටි කියන්නේ ඉස්සරහට එන්න තියෙන අනතුරකට අපේ මොළයයි ශරීරයයි ලෑස්ති වෙන විදිය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන ඇත්තටම කිසිම අනතුරක් නැති වුණත් අපේ හිත ඒක දකින්න අනතුරක් විදියට. මේ වෙලාවේ ඔයාගේ බ්‍රේන් එක වැඩ කරන්නේ ඇලර්ට් මෝඩ් එකේ. ඒ කියන්නේ රතු නිවේදනයක් නිකුත් කරලා වගේ. ඒ නිසායි හිටියටියෙම හෘද ස්පන්දනය වැඩි වෙන්නේ, හිතට එක පිට එක සිතුවිලි ගලාගෙන ඉන්නේ, නිතරම ලොකු අපහසුාවක්. එහෙමත් නැත්නම් දැන් මොකක් හරි නරක දෙයක් වෙන්න වගේ හැඟීමක් දැනෙන්නේ අන්න ඒ හේතු නිසායි. උදාහරණයක් විදිහට සමහර වෙලාවට කාත් එක්ක හරි කතා කරපු පොඩි දෙයක් ගැන මුළු දවස තිස්සේම කල්පනා කරන එක, අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන බය වෙලා වර්තමානයේ නැති කරගන්න එක, එහෙමත් නැත්නම් උදේ ඇහැරෙද්දිම කිසිම හේතුවක් නැතුව හිත ගැහෙන එක මේකට හොඳ උදාහරණයක්. ස්ට්‍රෙස් සහ ඇන්සයිටි මේ දෙක පටලවා ගන්න එපා. මේ දෙකේ තියෙන ප්‍රධානම වෙනස ස්ට්‍රෙස් කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනකන් විතරක් දැනෙන පීඩනයකට. හැබැයි ඇන්සයිටි කියන්නේ ඒ ප්‍රශ්නේ ඉවර වෙලා ගියට පස්සෙත් හිත ඇතුලේ දිගටම ඉතිරි වෙන බය සහ නොසන්සුන්කමට. හැබැයි අපි හැමෝම මතක තියාගන්න ඕන ඔයාට ඇන්සයිටි දැනෙනවා කියන්නේ ඔයා මානසිකව වැටුණු දුර්වල කෙනෙක් කියන එක නෙවෙයි. එකෙන් කියවෙන්නේ ඔයාගේ මනස ඔයාව බේරගන්න මාරම උත්සාහයක් දරනවා කියන එක. සමහර වෙලාවට ඒක ඔයාට දරා ගන්න බැරි තරම් මහන්සියක් වුණත් හිත කරන්නේ ඔයාව ආරක්ෂා කරන්න හදන එක. ඉතින් ඊළඟ කොටසෙන් අපි feeling overwhelmed නැත්තම් හිතට දරා ගන්න බැරි තරම් දැනෙන පීඩනය ගැන කතා කරමු. Bye bye.